හෙලෝ ගයිස් අද මං කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් අයට ඇතිවෙච්ච ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ඕවර්තින්කින් කියන්නේ. ඉතින් මොකක්ද මේ ඕවර්තින්කින් කියන්නේ? සරලවම කිව්වොත් ඕවර්තින්කින් කියන්නේ ඕනම දෙයක් ගැන ඕනට වඩා හිතන එක. උදාහරණයක් විදියට ඔයා මොකක් හරි දෙයක් ගැන තීරණයක් ගන්නවා. නමුත් ඔයා මේ තීරණය ගැන නැවත නැවතත් මෙකුත් ආකාරවලින් හිත ඉන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි ඕවර්තින්කින් කියන්නේ. මේ ඕවර්තින්කින් තත්ත්වය ඇති වෙන්නේ කොහොමද? ඉතින් මේකට බලපාන හේතු ගොඩක් තියෙනවා. සමහරක් විට මේක වගේ අතීතේ සිදු වුණු එක්තරා සිදුවීමක් නිසා ඇති වෙච්ච තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක ඔයා 100% පරිපූර්ණ වීමට දරන උත්සාහයක් නිසා ඇති වෙච්ච තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් මේ වගේ ගොඩක් හේතු මේ ඕවර්තින්කින් තත්ත්වය ඇතිවීමට බලපානවා. ඉතින් මේ ඕවර්තින්කින් තත්ත්වයට විසඳුමක් තියෙනවද? අනිවාර්යෙන්ම ඔව්. මේකට විසඳුම් ගොඩක් තියෙනවා. නමුත් මේකට හොඳම විසඳුම තමයි ආකර්ෂණ නීතිය කියන්නේ. මේ ආකර්ෂණ නීතිය ගැන නම් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඔයාට මේ ආකර්ෂණ නීතිය ගැනත් ඒ වගේම මේ ඕවර්තින්කින් සම්බන්ධවත් තව වැඩිදුර විස්තර දැනගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි මේ වගේ තවත් අරමු පුදුම වීඩියෝ එකකින් නැවත හමු වෙමු.